සුබ දවසක් යාළුවනේ. ගොඩක් අය කමෙන්ට් කරලා තිබ්බා කොහොමද බිත්තර දාන්න ඉන්න සත්තුන්ට දෙන හොඳ ආහාර වට්ටුවරුවක් දෙන්න කියලා. රයිට්, අද අපි බලමු කොහොමද මේ බිත්තර දාන සත්තුන්ගේ හොඳ බිත්තර පැටයිල් වෙන්න. එතකොට පැටවු වැඩුණාම පැටවුන්ට දෙන්න පුළුවන් හොඳ ආහාර වට්ටුවරුවක්. මේක හදාගන්න ක්‍රමය අපි පොඩි තෙත රෙදි කෑල්ලකට සාමාන්‍යයෙන් මේ වගේ බඩේරුකට ටිකක් ඔතලා තියපුවාම දවස් 3ක් වගේ තියපුවා මෙන්න මේ වගේ මුල් ඇද ගන්නවා. මෙන්න මේ වගේ මුල් ඇද ගත්තාන් පස්සේ දවස් 3කට පස්සේ අරගෙන හොඳට හොදලා හිටා. බාන හොඳට හොදලා කරලා අරගෙන සාමාන්‍යයෙන් විනාඩි 10ක් වගේ දාගන්න ෆ්‍රිජ් එකට ආයි දාලා අරගෙන විනාඩි 10න් වගේ එළියට අරගෙන බලමු අපි කරන වීඩියෝ එකක් මම දෙන්නම්. රයිට්, මෙන්න මේ ආකාරයට අරගන්න ෆ්‍රිජ් එකේ දාලා විනාඩි 10කින් අරගෙන තාම්බවු බිත්තරයක් ගන්න. එතකොට මුරුංගා කොළ ටිකක් අරගන්න. අන්න දාගමු බෙන්ඩරේට. තව මුරුංගා කොළ ටිකක් දාගමු. බිත්තරෙත් දාගත්තා. රයිට්, ඔන්න එහෙනම් අපි වැඩේ පටන් ගමු. මෙන්න මේ ආකාරයට විනාඩි 2-3ක් බ්ලෙන්ඩර් කරගත්තාම සාමාන්‍යයෙන් කැට වගේ ආව චුට්ටක් විතර වතුර දාගන්න. රයිට්, මේ විදිහට සාමාන්‍යයෙන් ඕක අපි පැටවුන්ට දෙන්නත් පුළුවන්. එතකොට පැටවුනුත් ඉක්මනට හැදෙනවා කිසිම ප්‍රශ්නයක් නැතුව. ඒ වගේම බිත්තර දාන සත්තුන්ටත් දෙන්න පුළුවන් හොඳ ආහාර පට්ටුවක්. සම්පෝෂයක දාලා සාමාන්‍යයෙන් අපිට අතේ ඇලෙන්නේ නැති ගානකට මෙන්න මේ ආකාරයට කලවම් කරගන්න හොඳට. පැටවුන්ට කවන සත්තුන්ට අනිවාර්යයෙන්ම මේක දෙන්න. පැටවුන් කිසිම ප්‍රශ්නයක් නැතුව ඉගිලෙන සයිස් එකට හොඳටම හැදෙනවා සත්තු. මේක ලව් බර්ඩ්ලට, එතකොට අප්‍රිකන්ලා, කොකටේල්ලා ඕනම කුරුළු වර්ගයකට දෙන්න පුළුවන්. පින්චස්ලාට එහෙම හොඳටම හොඳයි. දැන් හරි, අපි බලමු මේක කුරුල්ලන්ට දීලා කොහොමද තත්ත්වය කියලා. ඔන්න ඉතින් ඔය පැටවුන්ට කපන සත්තු එහෙම ඔයාලා try කරලා බලන්න. මේක ඇත්තටම මේ ගොඩක් යාළුවෝ මගෙන් කමෙන්ට් කර අහනවා කොහොමද හොඳ කෑම එකක් දෙන්නේ, ඔයා මොනවද දෙන්නේ කෑම. තව දෙයක් තමයි යාළුවනේ, ඔයාලට තියෙන ප්‍රශ්න මට පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. සමහරක් අය WhatsApp එකට Messenger එකට මැසේජ් දාලා අහනවා මේ අපිට පොඩ්ඩක් මේ කතා කරලා මෙහෙම දැනගන්න පුළුවන්ද කියලා. එහෙම කරපුවාම හැමෝටම ඒක බලන්න බෑනේ. එතකොට එක්කෙනෙක්ට තමයි බලන්න පුළුවන්. මට පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. එතකොට මම ඔයාලට ඉන්න හැමෝටම බලන්න පුළුවන් විදිහට වීඩියෝ එකක් දාන්නම්. ඒ වගේම මේ ආහාර වට්ටුව ඔයාලා try කරලා බලන්න. මගේ සත්තුන්ට මේක තමයි මම දෙන්නේ. මේක හරියම ලේසි කරන්න. මුරුංගා කොළ ටිකක් ගත්තා. තඹු බිත්තරයක් ගත්තා. අර බඩේන ගුවට ටික හොඳට මුල් අදින්න දවස් 3ක් විතර තිබ්බනම් හොඳට මැදි තෙතරෙදි කැල්ලකින් සාමාන්‍යයෙන් ඔතලා තියපුවාම බඩේ ගුවට ටිකක් ඔන්න ඔය ගානට මුල් ඇදලා එනවා. බ්ලෙන්ඩර් කරලා හදාගන්න මේ වීඩියෝ එකේ තිබුණු විදියට. මේක පොඩ්ඩක් සත්තුන්ට හුරු කරගන්න නම් චුට්ට වගේ පළවෙනි දවස් ඔයාලට කොහොම සතියක් විතරයි මේක මෙයාලට පළවෙනි පාර ඇප්ලයි කරද්දි මෙයාලා කන්නේ. මේකට හුරු කරගන්න. මේක හුරු කරගත්තාම ගොඩක් ලේසි ඔයාලට මේක දෙන්න. එතකොට මේකෙන් පොඩ්ඩක් අපිට ෆ්‍රිජ් එකේ දාලා තියලා උදේම අරගෙන සම්පෝෂ චුට්ටක් වගේ කලවම් කරලා ආයි ඕක දවස් 3ක් විතර දෙන්න පුළුවන්. ඒක හදාගත්තාන් පස්සේ ෆ්‍රිජ් එකේ දාලා තියාගෙන පොඩ අරගෙන සම්පෝෂ ටිකක් කලවම් කරලා දවස් ගානෙම උදේම දෙන්න. පැටවුන්ට කවන සත්තුන්ට අනිවාර්යෙන් උදේ හවස දෙන්න. හොඳටම හොඳයි, කිසිම ප්‍රශ්න නැතුව හොඳට හැදෙනවා. අනිත් එක බිත්තර දාන සත්තුන්ට මුරුංගා කොළ කියන්නේ හොඳටම හොඳයි. හොඳට මේ බ්ලෙන්ඩර් වුණාන් පස්සේ ඉතින් මේ සත්තු ඉතින් මේ බිත්තරෙත් බ්ලෙන්ඩර් වෙලානේ තියෙන්නේ. මගේ සත්තු නම් මේක මම පුරුදු කරලා තියෙන්නේ මේ සාමාන්‍යයෙන් ඇට වර්ගත් එක්ක මේක දෙන උදේ හවස අනිවාර්යෙන් පැටවුන්ට කවන සත්තුන්ට. ගොඩක් යාළුවෝ ඉතින් කමෙන්ට් කර අහනවා කොහොමද සත්තු වැඩි කරගත්තේ. මම ඔයාලට ඊළඟ වීඩියෝ එකකින් දාන්නම් මේ ඇල්බිනෝ එක්කෙනයි පැස්ටල් එක්කෙනයි බිත්තර දාලා තිබ්බන 6ක්. ඒකෙන් පැටව 5ක් ඇවිල්ලා ඉන්නවා. සත්තුත් හොඳට හැදිලා. මම ඔයාලට ඊළඟ වීඩියෝ එකකින් ගේන්නම් ඔයාලට ඒක බලන්න පුළුවන්.
සත්තු කන හොඳට මෙයාලා හොඳට ඒකට පුරුදු වෙලා තින්නේ. දැන් සාමාන්‍යයෙන් මම සත්තු හදන්න ගත්ත කාලේ ඉඳලා මේක තමයි දෙන්නේ. ගොඩක් ප්‍රතිඵල හොඳයි, හොඳ මට්ටමේ තියෙනවා. හරිම ලේසි හදාගන්න. ඔයාලටත් ඔය තවත් මොනවා හරි දැනගන්න තියෙනවනේ අනිවාර්යෙන් පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න. එතකොට තාම විටමින් වර්ග වීඩියෝ එකක් දැම්ම සාමාන්‍යයෙන් නෝමල් එකේ දෙන්න පුළුවන් විටමින් වර්ග ටිකක්. ඒක පැහැදිලි මදි නම් පල්ලෙහින් කමෙන්ට් කරන්න. එතකොට මම ඒකට තව ටිකක් තියෙනවා මේ සාමාන්‍යයෙන් අඩු ගණන් වලට ගන්න පුළුවන් හොඳ ප්‍රතිඵල තියෙන විටමින් ටිකක්. මම ඒකත් එක තව වීඩියෝ එකක් දාන්නම්. බලන්න සත්තු ඇත්තටම මේක හොඳට කනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලා ෆ්‍රිජ් එකේ දාලා තියාගෙන දවස් 2-3 කාලයක් නාස්ති වෙන්නේ නැහැ. කෑම එක අපතේ යන්නේ නැතුව පොඩ්ඩක් මෙයාලා කන ගන්නට අරගෙන ටික ටික දාලා දෙන්න පුළුවන්. ඒ වගේම මේක මේ බ්‍රීඩින් සයිස් සත්තුන්ට දුන්නාම මෙයාලා හොඳට බ්‍රීඩ් වෙන්නේ. ඒ කියන්නේ තටු පා ගන්න නැති ඔය සත්තු එහෙම ඉන්නවනේ. මෙයාලට අනිවාර්යයෙන් මුරුංගා කොළ හොඳට දවස් 3න් 3ට වගේ මුරුංගා කොළ දෙන්න හොඳට කන්න නැත්නම් බ්ලෙන්ඩර් කරලා මේ ආකාරයට දෙන්න. අනිවාර්යයෙන්ම මෙයාලා බ්‍රීඩ් වෙනවා ඉක්මනට. එතකොට මේකට ඔයාලට චුට්ටක් මේ උණු වතුරේකට මෝර ගුලියක් එහෙම දාලා හොඳට දිය කරගෙන මේකට මෝර ගුලියක් දාලා කලවම් කරන්නත් පුළුවන්. එහෙම දෙන්නත් පුළුවන්. ඒ වගේම මෙහෙම දුන්නත් අවුලක් නැහැ. බිත්තරේ විතරක් දාලා දෙන්නත් පුළුවන්. මුරුංගා කොළ හොයාගන්න බැරි නම් වඩාත් හොඳයි මේකට මුරුංගා කොළයි බිත්තරෙයි එතකොට මෝර ගුලි කලවම් කරලා දෙන්න තිබුණනම් ගොඩක් හොඳයි. මම අද මෝර ගුලියක් දැම්මේ නැහැ. මෝර ගුලි 2-3ක් දාලා දෙන්න. එතකොට හොඳටම හොඳයි සත්තුන්ට. පැටවුන්ට කවන අයට එහෙම පැටවු ආයේ 5ක් 6ක් ආවොත් ඉතින් පහම බේර ගන්න පුළුවන් මේක දුන්නාම. පැටවුන්ට කවන කට්ටිය අනිවාර්යෙන් මේක දෙන්න. මොකද පැටවු ආයේ 5ක් පින්දනම් පහම ගොඩ ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. මම නම් මේ කෑම එක දවස ගානෙම දෙනවා. දවසකට දෙපාරකුත් දෙනවා. සත්තුන්ට එහෙම ලෙඩ ඇවිල්ලත් නැහැ. ගොඩක් මම අර ගොඩක් මිල අධික විටමින් එහෙම දෙන්නේ නැහැ. මම මේක තමයි වැඩිපුර දෙන්නේ ආහාරයක් වශයෙන්. එතකොට තව අපිට මේ දැන් මුල් ඇදපුවාන් පස්සේ ඒක අපිට නිකන් දෙන්නත් පුළුවන් බ්ලෙන්ඩර් කරන්න නැතුව. ඒවා එහෙමත් කනවා. බ්ලෙන්ඩර් කරලා දෙන්නත් පුළුවන්. නිකන් මුල් ඇදපු ටික එහෙම දාපුවම මුල් ඇදපු ටිකත් කනවා යාලා. මෙහෙම දුන්නාම පොඩ්ඩක් හොඳයි. අපිට තියාගන්නත් පුළුවන් ටික කාලයක් ෆ්‍රිජ් එකේ දාලා. මේක ගොඩක් ලේසි. බලන්න ඔයාලා try කරලා බලන්න. ඒ වගේම යාළුවනේ දැන් තව පල්ලෙහා වීඩියෝ තියෙනවා මගේ channel එක subscribe කරලා තියාගන්න. එතකොට මම දාන්නම් ඔයාලට මම කොහොමද මේ තත්ත්වයට මගේ සත්තු බෝ කරගත්තේ. ඒ වගේම subscribe කරලා ඔයාලගේ ඉන්න යාළුවන්ට share කරලා